සුබෝදෑසනක් වේවා සියලුම දෙනාට. 2019 මාර්තු මාසයේ ගාණක් මම මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඒක ගිණුම් කරන සමීකරණයට බලපාන ආකාරය. ඒකේ දීලා තියෙනවා දාන්න ඕනේ කොහොමද කියලා ආකෘතියක්. ඒකට අනුව අපි දාලා බලමු. ගිණුම් කරන සමීකරණයේ සාමාන්‍ය වත්කම් සමාන හිමිකම් දන වගකීම්. මේකේ දීලා තියෙන්නේ ලී බඩු එකතු කරනවා තොග ණය ගැති මුදල් සමානයි ආරම්භක හිමිකම. ආරම්භක හිමිකම එකතු කිරීම රඳවාගත් ඉපයුම් කියලා දාලා තියෙනවා. කියන්නේ හිමිකම අයිතිකාරයාගේ හිමිකම ආරම්භක හිමිකම රඳවාගත් ඉපයුම් කියලා කොටස් දෙකකට වෙන් කරලා තියෙනවා. එකතු කිරීම බැංකු ණය එකතු කිරීම ණය හිමි. කියන්නේ මේක සරලව මේක අර සරලවම ගත්තොත් වත්කම් සමානයි හිමිකම් දන වගකීම් එක කොටස් වශයෙන් වෙන් කරලා තියෙනවා. කියන්නේ ලී බඩු තොග ණය ගැති මුදල් කියන එක සම්පූර්ණ වත්කම්. සමාන ආරම්භක ප්‍රාග්ධනය රඳවාගත් ඉපයුම් කියන දෙකම හිමිකමේ සංරචක. බැංකු ණය හිමි කියන දෙක වගකීම් වල සංරචක. ඒ කියන්නේ වගකීම්. ඒකට වත්කම් සමාන හිමිකම් ධන වගකීම් සමීකරණ තමයි දාන්න තියෙන්නේ. ඒතකොට ගනුදෙනු තියෙන 3.1 දිනට අපි මේක රූල් ටිකක් අහගමු නේද? නැත්තම් රූල් ටිකක් අහගමු. හරි. මේක දෙවෙනියට දාලා තියෙනවා සරල ආදායම් ප්‍රකාශ පිළියෙල කරන්න කියලා. ආදායම් ප්‍රකාශයක් ආදායම් ප්‍රකාශයේ සරල ඒ කියන්නේ දල ලාභය හෝ ශුද්ධ ලාභය ගන්න එකනේ ආදායම් ප්‍රකාශය කරන්නේ. විකුණුම් වලින් වියදම් අඩු කරලා ආදායම් වලින් වියදම් අඩු කරලා ලාභය ගන්න එක තමයි ආදායම් ප්‍රකාශයෙන් වෙන්නේ. ආදායම් වලින් වියදම් අඩු කරාම එනවා ආයි මුළු ආදායමෙන් මුළු වියදම අඩු කරාට පස්සේ උත්තරයක් එනවා. ආදායම් වලින් වියදම අඩු කරාට පස්සේ එන්නේ ආදායම් වලින් වියදම අඩු කරාට පස්සේ තල ලාභය එනවා. මුළු ආදායම් මුළු වියදම අඩු කරාට පස්සේ ශුද්ධ ලාභය එනවා. අපිට දැන් මේ සරල ආදායම් ප්‍රකාශයන්නේ. ඒක හින්දා ආදායමෙන් මුළු ආදායම් මුළු වියදම අඩු කරලා ශුද්ධ ලාභය එන විදිහේ ප්‍රකාශයක් හදමු. එතකොට ආදායම් මුළු වියදමෙන් අඩු කරනවා. මුළු වියදමෙන් අඩු කරලා ඒ අඩු කරවම මේ එන උත්තරේ ශුද්ධ ලාභය ගන්න පුළුවන්. අපි මේකත් වගුවක් ආශ්‍රයෙන් පිළියෙල කරගන්නමු. වගුව පිළියෙල කරගත්තා. දැන් දීලා තියෙන ගනුදෙනු ටික බලමුකෝ. මේක උඩින් දාගන්න ඕන කතන්දර. මේ කාගේද ව්‍යාපාරයේ මාර්තු මාසයේ නේද 3යි මාර්තු මාසයේ ආදායම් ප්‍රකාශය පළවෙනි ගනුදෙනු තියෙන්නේ 3.1 දින අයිතිකරු විසින් රුපියල් ලක්ෂ 6ක් යොදා ව්‍යාපාරය ආරම්භ කිරීම. රුපියල් ලක්ෂ 6ක් යොදා
ලක්ෂ 6 කියන්නේ මුදල් යොදා ව්‍යාපාරයක් ආරම්භ කිරීම. එතකොට මුදල් වලට ලක්ෂ 6ක් යනවා. ආරම්භ කිරීමේදී ආරම්භක ප්‍රාර්ථනයට ඒ 6 ගලපන්න ඕනේ. එතකොට මුදල් වශයෙන් ලක්ෂ 6 මුදල් කියන වත්කම් වැඩි වෙනවා. ලක්ෂ 6ක් විදිහට ආරම්භ ප්‍රාර්ථන කියන හිමිකමත් වැඩි වෙනවා. අනිත් ඒවට කිසිම බලපෑමක් වෙන්නේ නැහැ. එතකොට ලක්ෂ 6ට දෙපැත්ත සමීකරණය බැලන්ස් වෙනවා. ඒ වගේම ආදායම් ප්‍රකාශයට ඒක එන්නේත් නැහැ. දෙවෙනි කෙනා 3.3 බැංකු ණයක් ගැනීම රුපියල් ලක්ෂ 3යි. බැංකු ණයක් ගන්න මුදල් වලින්. එතකොට මුදල් කියන වත්කම වැඩි වෙනවා ලක්ෂ 3කින්. මුදල් කියන වත්කම වැඩි වෙනවා. ලක්ෂ 3කින් වැඩි වෙනවා. ඒ ගන්නේ බැංකු ණයක්. ඒතකොට බැංකු ණය කියලා රෝ එකක් තියෙනවා. බැංකු ණය විදියට දාන අපි ලක්ෂ 3. එතකොට වත්කම් පැත්තේ ලක්ෂ 3 වෙනවා. හිමිකම් ධන වගකීම් පැත්තේ ධන ලක්ෂ 3ක් වෙනවා. ඒ කියන්නේ සමීකරණ දෙපැත්ත බැලන්ස්. බැංකු ණයක් ගැනීමත් ආදායම් හෝ වියදමක් නෙවෙයි. ඒකින්ද ඒකට එන්නේ නැහැ. ඊළඟ කෙනා රුපියල් ලක්ෂ 4ක තුක මුදලටද ලක්ෂ 2ක තුක ණයටද මිලදී ගැනීම තියෙන්නේ. තුක මුදලටයි ණයටයි දෙකටම අරගෙන තියෙනවා. බලමු මේක කොහොමද දාන්න කියලා. 3.5 දින ලක්ෂ 4ක් මුදලින් ගන්නවා. ඒකින්ද මුදල් කියන වත්කම අඩු වෙනවා ලක්ෂ 4කින්. ලක්ෂ 2ක් ණයටත් ගන්නවා. ඒ කියන්නේ වගකීමක්. ණයට ගැනුම් නිසා ඇති වෙන ණය හිමියෝ. ණය හිමි කියන වගකීම වැඩි වෙනවා ලක්ෂ 2කින්. වගකීම් පැත්තේ අපි ණය හිමියන් ඉදිරියෙන් දාගන්නවා ලක්ෂ 2. සම්පූර්ණ ලක්ෂ 4.2යි ගන්නේ තොග ගන්න. ඉතින් තොග කියන වත්කම වැඩි වෙනවා. 4යි ලක්ෂ 4යි ලක්ෂ 2යි ලක්ෂ 6කින් තොග කියන වත්කම වැඩි වෙනවා. ලක්ෂ 6යි. එතකොට වත්කම් පැත්තේ ඍණ ලක්ෂ 4යි ධන ලක්ෂ 6යි ධන ලක්ෂ 2කට වත්කම් උත්තරේ එනවා. හිමිකම් ධන වගකීම් වල නැහිමි යන් නිසා ධන ලක්ෂ 2ක් එනවා. ඒ කියන්නේ සමීකරණය සමානයි. දෙපැත්ත ලක්ෂ 2කට සමාන වෙනවා. ඒකෙත් මුදල් වලින් ගැනුමුයි ණයට ගැනුමුයි තියෙන්නේ. ඒකත් ආදායම් ප්‍රකාශයට එන්නේ නැහැ. අපි බලමු ඊළඟ කෙනා 3.7 3,50,000ක භාණ්ඩ ලක්ෂ 8කට විකුණුප එකක් තියෙන්නේ. කියන්නේ භාණ්ඩ අඩු වෙනවා 3,50,000කින්. භාණ්ඩ කියන වත්කම අඩු වෙනවා. ලක්ෂ 8කට විකුණලා තියෙන්නේ. ණයට විකුණලා තියෙන්නේ. ඒ ණයට විකුණුම නිසා ඇති වෙන්නේ ණය ගැතියන්. ණය ගැතියන් වැඩි වෙනවා ලක්ෂ 8කින්. ලක්ෂ 8කින් ණය ගැති කියන වත්කම වැඩි වෙනවා. 3,50,000ක භාණ්ඩ තමයි විකුණන්නේ ලක්ෂ 8කට. 3,50,000යි භාණ්ඩ ලක්ෂ 8කට විකුණුවාම ලාභයක් ඇති වෙනවා. ව්‍යාපාරයට ලාභයක් ඇති වෙනවා 4,50,000ක. ලාභය අපි ගලපන්නේ හිමිකමට. හිමිකමට කෙලින්ම ගලපන්න පුළුවන් වත්කම් සමාන හිමිකම් දර වගකීම් කියලා තිබ්බනම්. දැන් මේක දීලා තියෙනවනේ ආරම්භක ප්‍රාග්ධනය වෙන් කළ රඳවාගත් ඉපියුම් කියලා. ඉතින් අපි මේ ලාභය ගලපන්නේ රඳවාගත් ඉපියුම් වලට. ඒකට අපි දාගන්නවා විකුණුම් නිසා ඇති වුණු ලාභය 4,50,000. එකතු කරලා පෙන්නනවා ලාභයක් නිසා. ඒක අපි එතනට ගලපනවා. අනිත් ඒවාට කිසිම බලපෑමක් වෙන්නේ නැහැ. ඉනිපන් සමීකරණය බලන්න සමාන කියලා 4,50,000ට ධන 4,50,000ට සමාන වෙනවා. අපි දැන් ඒක ආදායම් ප්‍රකාශයත් ගලපගෙන යමු. දැන් ඒක තියෙනවනේ. විකුණුම් කියන්නේ ව්‍යාපාර ප්‍රධාන ආදායමනේ. විකුණුම් ප්‍රධාන ආදායමක් තියෙනවා. විකුණුම් පිරිවැය කියන්නේ වියදම. විකුණුම් භාණ්ඩ වල පිරිවැය. ඒ කියන්නේ ආදායම් ප්‍රකාශයට අපි දෙන්නේ කැවිල්ල ඉවරයි. හිතා ගන්නවා උඩින්ම විකුණුම් ව්‍යාපාරයේ විකුණුම් භාණ්ඩ වල විකුණුම් ප්‍රමාණය
විකුණුම් කීයද? මුළු වටිනාකම. ණයට හෝ වේවා අත්පිට හෝ වේවා විකුණුම් වටිනාකම අපි මෙතනින් දාගන්නවා විකුණුම්. මුළු ආදායම් තීරුවේ දාගන්නවා විකුණුම් පිරිවැය වියදම් යටතේ දාගන්නවා. විකුණුම් පිරිවැය. විකුණුම් ලක්ෂ 8යි. ණයගැතියන්ගේ විකුණුම් ප්‍රමාණය තියෙන්නේ ඒ ලක්ෂ 8 අපි මෙතනින් දාගන්නවා. විකුණුම් ප්‍රමාණය ලක්ෂ 8යි. විකුණුම් පිරිවැය. විකුණුම් පිරිවැය භාණ්ඩවල පිරිවැය. භාණ්ඩවල විකුණුම් පිරිවැය 3,50,000යි. ඒක අපි මෙතනින් දාගන්නවා. 3,50,000. හරි. දැන් අපිට මේ වගුවේ දෙන්නෙකුත් ඇවිත් තියෙන්නේ. මුළු ආදායම් මුළු වියදම අඩු කරාට පස්සේ ශුද්ධ ලාභය එනවා. අපි ඒකින්ද මෙතනිමුත් වරහණක් දාගමු. අරයාගෙන් මෙයා අඩු වෙලා මේ උත්තරේ එන්නේ කින්දා. එතනින් අපි වරහන් දෙකක් දාගන්නවා. හරි. ඒ ටික හරි. ඊළඟ කෙනා කියන්නේ 3.10. හරි. අපි ඊළඟ ගානට යමු. 3.10 ලී බඩු මිලදී ගැනීම රුපියල් ලක්ෂ 2යි. ලක්ෂ 2ක් ගෙවා ලී බඩු මිලදී ගැනීම තියෙන්නේ. ඒතකොට ලී බඩු කියන වත්කම වැඩි වෙන්න ඕනි ලක්ෂ 2කින්. මිලදී ගැනීමක් නිසා ලී බඩු තියෙන වත්කම වැඩි වෙනවා. මිලදී ගන්නේ සල්ලි දීලා අත්පිට මිලදී ගැනීමක් කරන්න. ඒකින්ද මුදල් කියන වත්කම අඩු වෙනවා ලක්ෂ 2කින්. ඒතකොට වත්කම් අනිත් ඒවාට බලපෑමක් වෙන්නේ නැහැ. ගිණුම්ගත සමීකරණ වත්කම් වල බිඳුවට සමාන වෙනවා. හිමිකම් හා වගකීම් වල බිඳුවට සමාන වෙනවා. එතන සමීකරණ කිසිදු බලපෑමක් වෙන්නේ නැහැ. මුදල් දීලා ලී බඩු ගන්නවා. ඒක ආදායම් ප්‍රකාශයට යන්නේ නැහැ. ආදායමක හෝ වියදමක් ඇති වෙන්නේ නැති හින්දා. අපි ඊළඟ බලමු 3.12. 3.12 තියෙන ණය හිමි ගෙවීම් 11,20,000යි ලද වට්ටම 20,000යි. ණය හිමියට මුදලින් ගෙවීමක් කරලා තියෙනවා. සල්ලි ගෙවනවා ණය හිමියන් ණයට ගත්තනේ බඩු. එතකොට සල්ලි වලින් ගෙව්වා. අපි ඒක ණය හිමියන්ගෙන් අඩු කරනවා 1,20,000ක්. ණය හිමියන්ගෙන් අඩුවීම. ණය හිමියන්ට ගෙවුවා 1,20,000. අපිට දුන්න වට්ටම කියනවා 20,000ක දුන්න වට්ටම ලද වට්ටම 20,000යි කියලා. එන්නේ ඒක අපිට ආදායමක්. ඒක අපි ආදායම් ගලපන්නේ ආදායම් සහ වියදම් ගලපන්නේ හිමිකමට. හිමිකමේ මේ දීලා තියෙනවා ආරම්භක ප්‍රාග්ධනය රඳවාගත් පියවම් කියලා. අපි රඳවාගත් පියවම් තුන තමයි මේක ගලපන්නේ. රඳවාගත් පියවම් වල මේක ලද වට්ටම අපි එකතු කරලා පෙන්නනවා ආදායමක් වශයෙන්. ණය හිමියන්ට ගෙවීමක් කරලා තියෙන්නේ. ගෙවීම කරලා තියෙන මුදල් වලින්. ඒකින්ද මුදල් කියන වත්කම අඩු වෙනවා ලක්ෂකින්. අපිට ණය හිමියක් දීලා තියෙන්නේ වට්ටම. මුදල් කියන වත්කම අඩු වෙනවා ලක්ෂකින්. ලද වට්ටම් කියන ආදායම් වැඩි වෙනවා 20,000කින්. ණය හිමියන් කියන වගකීම අඩු වෙනවා ලක්ෂකින්. එතකොට ගිණුම් කරන සමීකරණේ ලක්ෂයකට සමාන වෙනවා දෙපැත්තම. ඒකයි ආදායම් ප්‍රකාශයට එනවා. රඳවාගත් පියවම් වල ගැලපීලා තියෙන ලද වට්ටම ආදායම. ඒක විකුණුම් වලට පහලින් ලියා ගන්නවා ලද වට්ටම් කියලා. ලද වට්ටම් රුපියල් 20,000යි. ආදායම් වලට එකතු කරලා පෙන්නනවා අපි ඒක. ඊළඟ 3.15 ණයගැති ලැබීම් ලක්ෂ 5ක් දුන් වට්ටම් 30,000යි. ණයගැතියන්ට තමයි අපි දුන් වට්ටම් දෙන්නේ. ණයට විකුණුම නිසා ණයගැතියන් නැති වෙනවා. ණයගැතියන්ගේ මුදල් හම්බෙද්දී ණයගැතියන්ට දුන් වට්ටම් දෙනවා. එතකොට ණයගැතියන් මුදල් හම්බෙනවා ලක්ෂ 5යි. අපි ඒක මුදල් වලට ගලපනවා. මුදල් එකතු කිරීමක් වශයෙන් පෙන්නනවා. 30,000ක
ලද දුන්නොට්ටමක් හම්බුන නිසා අපි ඒක දුන්නොට්ටමක් දුන්නා ව්‍යාපාරේ. ඒක අපි රඳවාගත්ත පියුම් වලින් අඩු කරලා පෙන්නනවා දුන්නොට්ටම. එතකොට වට්ටමයි මුදල්ුයි දෙකේම එකතුව අපි ණයගැතියන්ගෙන් අඩු කරලා පෙන්වන්න ඕනේ. කියන්නේ වට්ටමත් ශේෂයෙන් අඩු වෙන්න ඕනේ වට්ටමක් දුන්නා කියලා. ඒක අපි ව්‍යාපාර වියදමකුත් දරලා තියෙනවනේ. ඒක අපි ණයගැතියන්ගෙන් අඩු කරන 5,30,000ක් වශයෙන් මුදල් අඩු කරනවා 5,00,000ක්. අපි අය දුන්නොට්ටම වියදමක් වශයෙන් රඳවාගත් පියුම් වලට ගලපලා තියෙනවා. එතකොට ගිණුම් කරන සමීකරණය පත්කම් වල පෙන්නනවා 30,000ක් ඍණ හිමිකම් ධන වගකීම් වල පෙන්නනවා 30,000ක් ඍණ. අපි ඒක දුන්නොට්ටම කියන්නේ ව්‍යාපාර වියදමක්. අපි ඒක මේ ආදායම් ප්‍රකාශයට දාගෙන බලමු. දුන්නොට්ටම යටතේ වියදම් යටතේ දුන්නොට්ටම ලියනවා 30,000ක්. හරි. ඊළඟ කෙනා 3යි 16 3යි 20 විදුලි වියදම් ගෙවුව 16,000යි. 3යි 20 විදුලි වියදම් ගෙවුව 16,000යි. ගෙවලා තියෙන්නේ මුදල් වලින් ගෙවලා තියෙන වියදම. විදුලිය කියන වියදම ගෙවලා තියෙන්නේ. කියන මුදල් කියන වත්කම අඩු වෙනවා 16,000කින්. වියදම් ගලපන්නේ හිමිකමට. හිමිකමේ අපිට වෙනම රෝ එකක් දීලා තියෙනවා රඳවාගත් පියුම්. රඳවාගත් පියුම් තුළ තමයි වියදම් ගලපන්නේ. වියදම් ආදායම් ගලපන රඳවාගත් පියුම් වලට. එතකොට රඳවාගත් පියුම් වලට මේ විදුලිය කියන වියදම ගලපනවා 16,000ක්. වියදම ගෙවපු එක අඩු කරලා පෙන්නන්නේ. අනිත් ඒවාට බලපෑමක් වෙන්නේ නැහැ මේකේ. ඒ අනුව ඒක මුදල් කියන වත්කම 16,000ක් අඩු වුණා. වියදමකට ගෙවුවේ විදුලි වියදම් කියලා ඒ වියදම අඩු වුණා. ඒක අපි ආදායම් ප්‍රකාශයට දාලා බලමු. මුළු වියදම් යටතේ විදුලිය රුපියල් 16,000යි. ඒකත් අපි ආදායම් ප්‍රකාශයට ගලපගත්තා. හරි. ඊළඟට අපි බලමු ඊළඟ ගැලපිල්ල. ඊළඟ ගැලපිල්ල තියෙන්නේ 3.25 දින ලද කොමිස් ආදායම 28,000යි. කොමිස් ආදායම කියන්නේ ව්‍යාපාරයට හම්බෙච්ච ආදායමක්. මුදල් වලින් හම්බෙන්නේ. ඒ කියන්නේ මුදල් කියන වත්කම වැඩි වෙනවා 28,000කින්. 28,000කින් මුදල් කියන වත්කම වැඩි වෙනවා. ඒත් එක්කම රඳවාගත් පියුම් තුළ ඉන්න ආදායම වැඩි කරන්න ඕනේ 28,000කින්. ලද කොමිස් ආදායම කියන්නේ ව්‍යාපාරයට ආදායමක්. ඒක අපි රඳවාගත් පියුම් වලට ගලප ගන්නවා 28,000ක්. ආදායම ලැබුණු නිසා ඒක ධන ලකුණෙන් පෙන්නනවා. අනිත් ඒවාට බලපෑමක් වෙන්නේ නැහැ. අනිත් ඒවාට චූටි ඉරි කෑල්ලක් ගහ ගන්නවා. ලද කොමිස් ආදායම කියන්නේ ව්‍යාපාරයට ආදායමක්. හම්බෙච්ච වෙනත් ආදායමක්. ඒක අපි මුළු ආදායම් යටතේ ආදායම් ප්‍රකාශයට ගන්නවා. ලද කොමිස් ආදායම රුපියල් 28,000ක්. ලද වට්ටම් වලට පහලින් අපි මෙන්න මේ විදිහට ලියාගත්තා. හරි. දැන් ඒකෙත් ගැලපිලි ටිකක් ඇවිත් ඉවරයි. අන්තිම එක 3.30 ණයගැති බොල් ණය වෙලා රුපියල් 20,000කින්. ණයගැති ශේෂයෙන් බොල් ණය. බොල් ණය වශයෙන් අපි වියදමක් දරලා බොල් ණය වලින් ණයගැති ශේෂය කපා හැරලම දානවා බොල් ණය වශයෙන්. එතකොට ඒ අදාළ ප්‍රමාණය ණයගැතියන්ගෙන් අඩු කරන්න ඕනේ. මේ විදිහට 20,000 ණයගැතියන්ගෙන් අඩු කරවුවා. බොල් ණය කියන්නේ ව්‍යාපාරයට වියදමක්. ඒ වියදම රඳවාගත් පියුම් වලින් අඩු කරලා පෙන්නමු. රඳවාගත් පියුම් වලින් බොල් ණය රුපියල් 20,000 අඩු කරා. හරි. එතකොට
බුල් ණය වීමනේ. අනිත් ඒවාට කිසිදු බලපෑමක් වෙන්නේ නැහැ. එයාලට චූටි ඉරි කෑල්ලක් ගහගන්නවා. හරි. බුල් ණය කියන්නේ ව්‍යාපාරයේ වියදමක්. රඳවාගත් පිටුවල තියෙන්නේ. ඒක අපි මුළු වියදම් වල විදුලි වියදම් වලට යටින් ලියා ගන්නවා. බුල් ණය රුපියල් 20000යි. බුල් ණය. හරි. අපි දැන් ආදායම් ටිකත් හරි වියදම් ටිකත් හරි. ආදායම් ප්‍රකාශය හරි දැන්. ගානත් ඉවරයි. අපි මේක ආරම්භ විශේෂණ තින්ද මේක තුලනය කරන්න අවශ්‍යතාවයක් නැහැ. තුලනය කරන්න කියලා ගානේ කියන්නෙත් නැහැ. ඒකින්ද තුලනය අවශ්‍ය නැහැ. අපි ආදායම් ප්‍රකාශය තුලනය කරමු. ඒක තුලනය කර යුතුයි. මෙතනින් ඉරක් ගහලා ආදායම් වල එකතුව අරගෙන වියදම් වල එකතුවත් අරගෙන ආදායම වියදම අඩු කරලා අපි ලාභය ගමු. මුළු ආදායමෙන් මුළු වියදම අඩු කරලා ශුද්ධ ලාභයම ගමු. විකුණුම් වලට ලද වට්ටමුයි ලද කොමිස් ආදායම එකතු වුණාම එනවා මුළු ආදායම රුපියල් 8,48,000. එයාව අපි යටින් ලියාගමු 8,48,000යි. දැන් වියදම් වල එකතුව වියදම් තියෙන ටිකේ එකතුව සේරම පාලට අරගමු. 0.3යි එකතුව 4,16,000යි. ඔව් 4,16,000යි. 4,16,000යි. එතකොට මුළු ආදායම මුළු වියදම අඩු කරාට පස්සේ එනවා ශුද්ධ ලාභය. 8,48,000න් 4,16,000ක් අඩු කරාට පස්සේ ශුද්ධ ලාභය එනවා 4,32,000. 4,32,000. හරි. මෙන්න ආදායම් ප්‍රකාශය. මේක මේ සරල ආදායම් ප්‍රකාශය. මේ ගානට අනුව නැත්තම් ආදායම් ප්‍රකාශයේදී අපි 13 වගේ ගණන් වලදී ආදායම් ප්‍රකාශයකදී අපි විකුණුම් හොයාගන්නත් තියෙනවා, විකුණු පිරිවැය හොයාගන්නත් තියෙනවා. ඒ විදිහට දීර්ඝව ආදායම් ප්‍රකාශය සකස් කරන්න ඕනේ. මේක මේ සරලවම ආකාරයෙන් 12 ශ්‍රේණි මං හිතන්නේ.